දැන් මේ වැඩේ පටන් ගත්තනේ. හරි. කල යුතු දේ මොකද්ද? මේවා ගාන්ට පිළිවෙලට සකස් කරලා අපි හරි පිළිවෙලම තියෙන්න ඕනේ කලමනාකරුට අරමුණක්. මොකද්ද? මම ඒ තුනක් ගන්නවා කියලා. හරිද? සමහරක් ළමයි ඕවා ලියන්නේ නැහැ ළමයි. හිතේ තියන් ඉන්නවා. මේ ඇත්තමයි කියන්නේ හිතේ තියෙන දේවල් හිතේම නැති වෙලා යනවා. ටාල්ට් එක අපිට වෙනස් කරන්න පුළුවන්. ගෙදර බිත්තියේ ගහන්න ඒ තුනක් නම් ඒ තුනයි කියලා ඔය වෙනුවෙන් මහන්සි වෙන්න, මැරෙන්න, කැප වෙන්න, අප වෙන්න පුළුවන්. මේ ඇත්තමයි කියන්නේ. ඔයාට තියෙන අරමුණ ඔයා ගෙදර බිත්තියක ලියන්න හත් දෙයියනේ. ඒ බිත්තියේ ලියලා ඒක දිහා බලන්න. ඒ කියන්නේ මුලින්ම කලමනාකරණයේදී අරමුණක් තියෙන්න ඕන. ප්‍රයක්ෂමව හා සඵලදායී ලෙස මෙහෙවනවා නම් අන්න කලමනාකරණය. කලමනාකරණය කියන්නේ හරි දේ හරියට කරන එක. මොනක් ඉටු කර ගැනීමට විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායී ලෙස ඒකී අරමුණ වෙත මෙහෙවීම කලමනාකරණයයි. ලැබෙන ප්‍රතිඵලය ගන්න නෙමෙයි හිතන ප්‍රතිඵලය ගන්න වැඩ කරන්න ඕන.